කොහොමද ඉතින් කට්ටියටම ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ මේ දවස්වල සමාජ මාධ්‍ය තුල වයිරල් වෙන වීඩියෝ එකක් ගැන. ඉතින් මම මේ ගැන කතා කරන්න හිතුවේ ගොඩක් අය මේ සම්බන්ධයෙන් විවිධ මත පළ කරලා තිබ්බා. ඒ තමයි අපේ රටේ ප්‍රසිද්ධ බාලිකාවක ශිෂ්‍යාවකට සිදුවෙච්ච අසාධාරණයක් ගැන. ඉතින් ඇත්තටම සමහර අය විවිධ මත මම ඉස්සරහට මේ ගැන පළ කළා. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා වෙන කමෙන්ට් සෙක්ෂන් වල සමහර අය තමන්ගේ අත්දැකීම් පවා ෂෙයා කරගෙන තිබ්බා. ඉතින් ඇත්තටම මේක අපේ රටේ පාසල් පද්ධතිය තුළ තියෙන ප්‍රශ්නයක්. ඉතින් මම හිතුවා ඒ ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. මොකද මේ සම්බන්ධයෙන් අපේ රටේ බලධාරීන්ගේ නිසි අවධානය යොමු යුතු කාරණාවක්. ඉතින් මම ආරාධනා කරනවා හැමදාමත් වගේ මේ වීඩියෝ එකත් අවසාන වෙනකම් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉතින් මේ සිදුවීම සිද්ධ වෙන්නේ අපේ රටේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් වන සිරිමා වණ්ඩාරනායක විද්‍යාලය පාසල් සිසුවියකට පසුගිය දවසක මේ පාසලේ වන් ප්‍රදාන උත්සවය තිබ්බා. ඉතින් මේ උත්සවයේ පටන් අරගෙන සහතික දෙන අවස්ථාවකදී මේ ශිෂ්‍යාව මේ වේදිකාවට නැගලා ඇය ප්‍රකාශ කරනවා ඇයට හිමි ත්‍යාගය වෙන කෙනෙකුට ලබා දුන්නයි කියලා. ඉතින් ඇය කියනවා මේ වන් ප්‍රදාන උත්සවයේ රිහර්සල් එකට ඇයට එන්න බැරි වුණා. ඒකට හේතුව ඇයට විභාගයක් තිබ්බ නිසා. ඉතින් ඇය ඒ විභාගයක් තියෙනවා කියන එක සම්බන්ධයෙන් ඊට අදාළ මේ කියන්නේ ප්‍රධාන උත්සවයේ සංවිධානය කරන ගුරුවරට දැනුම් දුන්නා. ඉතින් එහෙම තිබියදී ඇයට හිමි ත්‍යාගය වෙන කෙනෙකුට ලබා දුන්නා කියලා. ඉතින් ඇයව හඳුන්වලා දීලා ඇය ලැබපු ජයග්‍රහණ ගැන ප්‍රකාශ කරනවා. ඉතින් ඇත්තටම ඇය පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟ පවා ජයග්‍රහණය කරපු ශිෂ්‍යාවක්. ඒ වගේම ඇය ජාත්‍යන්තර මට්ටමේ තරඟවලට සහභාගී වෙලා ඒ වලින් සම්මාන දිනාගත් අපේ රටේ නම ඉස්සරහට අරගෙන ගියපු ශිෂ්‍යාවක්. ඉතින් ඇත්තටම ඇය ගැන අපේ රටේ අපි ආඩම්බර විය යුතුයි. ඇගේ පාසලත් ඇය ගැන ආඩම්බර විය යුතුයි. මොකද ඇය රටේ නම විතරක් නෙමෙයි පාසලේ නමත් ලෝකෙටම අරන් ගියපු ශිෂ්‍යාවක්. ඉතින් එහෙම ශිෂ්‍යාවකට තමයි මේ විදිහට අසාධාරණ සිද්ධ වුනේ. ඉතින් මේ සිද්ධියේදී ඇය කියන විදිහට ඇයට හිමි ත්‍යාගය වෙන කෙනෙකුට ලබා දීලා තියෙනවා. ඉතින් ඇය කියන්නේ ඇයට අසාධාරණයක් සිද්ධ වුණා කියලා. ඉතින් මේ වීඩියෝ එක තමයි මේ විදිහට සමාජ මාධ්‍ය තුල වයිරල් වෙලා යන්නේ. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක ෂෙයා වෙද්දී කමෙන්ට් වල තිබ්බා ඇත්තම දුක හිතන කාරණාව. සමහර අය කමෙන්ට් කරලා තිබ්බා මේ ඇයි මේ ලෝහමය කෑලි වලට සහතික වලට මෙච්චර ලෝභ වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ තමන් මහන්සියෙන් උපයගත්තු දෙයක් මේක. ක්‍රීඩා තරඟවල ඉතලා තියන අය දන්නව ඇති. ක්‍රීඩා හෝ වෙනයම් හෝ තරඟ වලට ගිහිලා තියන අය දන්නව ඇති. කොච්චර මහන්සියෙන්ද අපි සහතික ගන්න කියන එක. ඉතින් මේක ඇත්තටම මේ ළමයාගේ මහන්සිය කැපවීම සමහරට දවස් ගානක මහන්සියක ප්‍රතිඵලයක් තමයි මේ අවෝඩ් එක. එහෙම නැත්නම් මේ සහතික පත්‍රයක තියෙන. ඉතින් එහෙම තමන්ටම කියලා සහතික පත්‍රයක් හම්බුනාම ඒකේ තියෙන සතුට එහෙම ගත්ත අය දන්නව ඇති. ඉතින් ඇත්තටම ඒ විදිහට අත්දැකීමක් නැති අය තමයි මේ විදිහට මේ කමෙන්ට් සෙක්ෂන් වල කමෙන්ට් කරන්නේ. ඉතින් ඒ වගේම මේ දැනවිය කියන විදිහට ඇයට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා නම් මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් විනය පරීක්ෂණයක් තිබිය යුතුයි. මොකද ඔබ දකින්න ඇති මේ වීඩියෝ එක ෂෙයා වෙච්ච ඒ පේජ් වල ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා. ඒ කමෙන්ට් අතර ගොඩක් අය තමන්ගේ අත්දැකීම ෂෙයා කරලා තිබ්බා. අපිටත් මෙහෙම දේවල් වුණා. අපි ඒවට මේ සම්බන්ධයෙන් කතා කරේ නැහැ. ඇය මේ ගැන කතා කළා. ඇගේ ඒ ශක්තියට අපි ඇත්තටම ගෞරව කරනවා කියලා ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා. එහෙම බැලුවම අපේ රටේ පාසල් පද්ධතිය තුළ පාසල් වල මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියන කොප්පු වෙනවා. ඉතින් මේක ඇත්තටම ඇයගේ ආත්ම ශක්තිය නිසා ඇය එළියට ඇවිල්ලා බය නැතුව ප්‍රකාශ කළා. ඒ වගේ බය නැතුව ප්‍රකාශ කරන්න බැරි අය කොච්චර ඇද්ද? අදටත් අපේ රටේ පාසල් වල මේ වගේ අසාධාරණ ලක් වෙන දරුවෝ කොච්චර ඇද්ද? ඉතින් ඒ දරුවන් වෙනුවෙන් අනිවාර්යයෙන්ම අපේ රටේ බලධාරීන් මේ ප්‍රශ්නට අවධානය යොමු කළ යුතුයි. මේ පාසල් පද්ධතියේ මේ ගැටලු ගැන හොයලා බලලා මේකට ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එකයි මගේ අදහස. ඒ වගේම මේ අවස්ථාවේදීම යෝජනා කරනවා අපේ රටේ පාසල් දරුවන්ට මේ සිදුවන අසාධාරණකම් ගැන ඒ දරුවන්ටම අදාළ බලධාරීන් දැනුවත් කරන්න මොකක් හරි ක්‍රමවේදයක් හදන්න ඕනේ කියලා. හැබැයි තමන් විදිහට අසාධාරණ ලක් වුණා කියන එක තමන් ඔප්පු කරන ක්‍රමයකුත් එක්ක මේ විදිහට මට මෙහෙම දෙයක් වුණා කියන එක අදාළ බලධාරීන් දැනුවත් කරන්න මොකක් හරි ක්‍රියාපිළිවෙලක් හැදෙන්න ඕන කියලා මම යෝජනා කරනවා. එහෙම වුණා නම් මේ
වගේ දේවල් ඉස්සරහටවත් සිදු නොවී තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් අපට අධ්‍යාපන ඇමතිනිය විදියට ඉන්න අපට අගමැතිතුමිය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරයි කියලා. ඉතින් මේ ශිෂ්‍යාව කියන විදිහට ඇයට අසාධාරණ සිදු වෙලා තියෙනවා නම් මේකට සම්බන්ධ සියලු දෙනාටම යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා මම යෝජනා කරනවා. ඉතින් ඇත්තටම දරුවෝ කියන්නේ අපේ රටේ අනාගතය. ඉතින් ඔවුන්ට කිසිම මොහොතකදී අසාධාරණයක් සිද්ධ වෙන්න බෑ. ඔවුන් හොඳ මානසික තත්ත්වයෙන් හැදුනොත් තමයි රටේ අනාගතය සුරක්ෂිත වෙන්නේ. ඉතින් මම හිතනවා යාළුවනේ මේ වීඩියෝ එක ඇත්තටම ඔබට යමක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඔබේ අදහස අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම දාන්න. ඔබ මේ සම්බන්ධයෙන් දරන්නේ මොන වගේ අදහසක්ද කියලා දැනගන්න මම කැමතියි. ඉතින් මම අවසානයේ ප්‍රකාශ කරනවා මේ සම්බන්ධයෙන් මේ කන සම්බන්ධයෙන් මේ දරුවට යම්කිසි අසාධාරණ සිද්ධ වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට සම්බන්ධ සීල දෙනාට විනය ක්‍රියාමාර්ගයක් ගත්තොත් අනිත් පාසල් ගුරුවරුන්ටත් මේක හොඳ පාඩමක් වේවි. ඉතින් එහෙනම් ඔබේ අදහස අනිවාර්යෙන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් මේ වගේම තවත් ප්‍රයෝජනවත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් කටින් පරිස්සමින් ඉන්න. ඊට කලින් කියන්න ඕනේ ඔබ මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලලා අවසානයේදී එන්න මගේ channel එකට. මගේ channel එකේ මම විවිධ categories වල videos කරලා තියෙනවා. මේ වගේම සමාජයට යමක් දෙන්න පුළුවන් videos මම කරලා තියෙනවා. මම ආරාධනා කරනවා ඒ videos බලලා ඔබේ වටිනා අදහසත් මගේ comment section එකේ දාලා ඒවා like කරලා මාව subscribe කරලා මගෙත් එක්ක දිගටම එකතු වෙන්න කියලා. එහෙනම් යාළුවනේ මේ වගේ වීඩියෝ එක හම්බ වෙනකන් කටින් පරිස්සමෙන් ඉන්න. මම ගිහිල්ලා එන්නම්.